සිල් කැඩුනොත් මොකද කරන්නේ? පින්වත් දරුවනේ අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කරනකොට වදාළේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සිල්පද සමාදන් වෙලා හික්මනවා කියලායි. හික්මනවා කියලා කියන්නේ පුහුණු වෙනවා. එතකොට සීලය කියලා කියන්නේ අපි පුහුණු වෙන දෙයක්. අපි ඒ කය රැකගන්න පුහුණු වෙනවා. වචනේ සීලය තුර රැකගන්න පුහුණු වෙනවා. පුහුණු වෙන කෙනෙකුට වර්ධින්න පුළුවන්. ඒ නිසා සිල්පද කැඩෙනවා කියන එක කෙනෙකුගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ සිද්ධ වෙද්දී ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ කයින් රකින්න සීලයක් කැඩුනොත් ඒ කෙනා කළ යුත්තේ තෙරුවන් ඉදිරියේ කමා කර ගැනීම. මම මේ සිල්පදේ සුරකින්නම් කියලා තෙරුවන්ට පොරොන්දු වුණා. අනේ මට මේ සිල්පදේ රැකගන්න බැරුව ගියා. මට මේ සීලයට හානි සිද්ධ වුණා. බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා, ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා, සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා කියලා අපි තෙරුවන් කමා කරගන්න ඕන. ආයේ කරලා සිල්පදේ තුල හොඳට සමාදන් වෙන්න ඕනේ. මං දැන් ඉඳලා සිල්පදේ හොඳට ආරක්ෂා කරනවා.